You are successfully arrived to the Nine. ඔන්න එහෙනම් අපි ඇවිල්ලා ඉන්නේ නාගදීපෙට. හැබැයි අවුල තියෙන්නේ වහිනව හොදටම එළිය. අපි ඉන්නවා එළිය කොහොමද කියලා තත්ත්වේ. වැඩිය දුර පේන්නේ නැහැ. මේ shopping එකක් දාගෙන තමයි යන්නේ. YouTube has vlog. ෆෝන් එකේ දිනවද? බෝට්ටු අරන් ආව අයියා අහනවා channel එකේ නම මොකද්ද කියලා. YouTube. Yes. Vlog. Yes, vlog. Right. Ini. Ini mau tahu. Vlog. BLOG vlog. Has vlog. Tapi kayak kamar gini dah. මට සිරුවේ හොඳටම වහිනවා එළිය අම්මෝ. මෙතනින් තමයි නාගදීපට. එහෙමත් නැත්නම් නායනතිව් දූපතට ඇතුළු වෙන්න තියෙන ප්‍රධාන ජෙටි එක තියෙන්නේ. මේ මට shopping එකක් දෙනවා තව එකක් මේක දාගන්න. හරි අපි එනන්ද යන්න ඕන නාගදීපේ එහා පැත්තට. මේ පැත්තේ වගරම වහිනවා. මේ shopping කවර දාගෙන තමයි යන්න වෙන්නේ. අයහපත් කාලුකුනේ නිසා අපිට ගොඩක් දේවල් මිස් වුණා. කරන්න දෙයක් නැහැ. එහෙනම් අපි නාගදීප ඇතුලේ හම්බෙමු. ඔන්න ඉතින් බෝට්ටුවෙන් අපි නාගදීප ඇත්තට නම් ආව වැස්සෙම මේ වෙලෙ විතර කඩයක් තියෙනවා. මේ කඩේ ගාව තමයි නැවත නතර වුණේ. නැවිලා නෙස්කැෆේ එකක් ගහලා ඉතින්සලේ පන්සල් පැත්තට වෙනකන් බලමු. ඩ්‍රෝන් එක නම් එළියට ගන්නවත් වෙන්නේ නැහැ. ඒ ඔක්කොම දෙවිලා ඉන්නේ. නාගදීප ඉස්සරහා ඉඳන් නෙස්කැෆේ බොන්න වෙලා තියෙන්නේ. ඔයාලා මේ වගේ ගමනක් යන හිතාගෙන ඉන්නව නම් අනිවාර්යයෙන්ම වෙදර් ෆෝකාස්ට් එක ගැන සැලකිලිමත් වෙන්න. මොකද නැත්තම් අපිට මේ වුණා වගේ ඔයාලටත් අයහපත් කාලගුණ තත්ත්වයන් වලට මුහුණ දෙන්න සිද්ධ වේවි. විශේෂයෙන්ම අපිට මේ ගමනේ දින නියමයන් වෙනස් කරන්න අවස්ථාවක් තිබ්බේ නැහැ. ඒ නිසා ඉතින් අපි දැනගෙනම ආවා මේම වහිනවා කියලා. අපි හිතුවේ වැස්ස ටිකක් හරි අඩු වෙයි කියලා. නමුත් ඒක එහෙම වුණේ නැහැ. ගම් උතරත් අපිටම වැස්සපත් වුණා. අන්න ඒ නිසා මේ නාගදීප පන්සල අවට තියෙන සම්පූර්ණ සුන්දරත්වය මට ඔයාලට පෙන්වන්න විදියක් නැහැ මේ වෙලාවේදී. මේ වගේ නාගදීපේ ඉස්සරහට ආවොත් නෙස්කැෆේ බොන්න පුළුවන් රුපියල් 100 නෙස්කැෆේ එක. Cheers man. නෙස්කැෆේ කරායි. සුපිරි. වැස්ස පායනකම් මෙන්න වගේ බිස්කට් එකක් තමයි ඉන්න වෙන්නේ අපිට. මෙන්න මේ විදිහට තමයි නාගදීපේ බෝධිය ඇතුළට පේන view එක තියෙන්නේ. අපි ආවේ ඩෙල්ෆ් පැත්තින් ඉඳන් හරියට මෙන්න මේ පැත්තින් ඉඳන්. බෞද්ධ සංස්කෘතියට අනුව බුදුරජාණන් වහන්සේගේ දෙවන ආගමනයේදී තමයි මෙතනට වැඩම කරලා තියෙන්නේ. ඒ වැඩම කරන්න හේතුව තමයි මෙතන ඉඳලා තියෙනවා ඒ දවස්වල චූලෝදර සහ මහෝදර කියලා නාග රජුරෝ දෙන්නේ. ඒ දෙන්න මැණික් පුටුවකට ආරවුලක් ඇති කරගෙන තියෙනවා. ඉතින් අන්නේ ආරවුල විසඳන්න තමයි බුදුරජාණන් වහන්සේ මෙතනට වැඩම කරලා තියෙනවා කියලා කියන්නේ. එතෙන්දී අවසාන වශයෙන් මේ නාග රජුරෝ දෙදෙනා තීරණය කරලා තියෙනවා මේ මැණික් පුටුව බුදුරජාණන් වහන්සේට පූජා කරන්න. මේ හැමදේම සිද්ධ වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයෙන් අවුරුදු 5කට විතර පස්සේ කියලා තමයි කියන්නේ. ඒ අමාවක පොය දිනයකදී බුදුරජාණන් වහන්සේගේ ලංකාගමනය පිළිබඳව ත්‍රිපිටකයේ කිසිම සඳහනක් නැහැ. නමුත් පැරණි වංශ කතා වන දීපවංශය, මහවංශය, සමන්තපාසාදිකාව වැනි ග්‍රන්ථවල මේ විස්තර සටහන් වෙලා තියෙනවා කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙලා තියෙන්නේ. දැනට අපිට කයිට්ස් දූපත් වලින් එහාට පොඩි කොටසක මේ වගේ නායනතිව් එහෙම නැත්නම් නාගදීප කියන දූපත මෙහෙම පේන්න තිබ්බට ඒ දවස්වල නාගදීපය කියලා හඳුන්වලා දීලා තියෙන්නේ මුළු උතුරු ප්‍රදේශයටම අයත් වෙන වපසරයකට. ඒක තමයි ඉතින් ඒ දවස්වල ගොඩක් වියතුන්ගේ වපුතරයකගේ මත වෙලා තියෙන්නේ. මේ නාගදීපය ඒ දවස්වල නකදිව විදියටත් හඳුන්වලා තියෙනවා. මම මේ ඔයාලට කිව්වේ නාගදීපය සම්බන්ධව ඉතා කුඩා ප්‍රමාණයක තොරතුරු ටිකක් විතරයි. ඉතින් තව ගොඩාක් විස්තර තියෙනවා නාගදීපය සම්බන්ධව. ඔයාලට පුළුවන් ඒවට ඉන්ටරෙස්ටිං නම් ඒක හොයලා බලලා ඉතිහාසය ගැන තොරතුරු තවත් දැනගන්න. නාගදීපෙන් බැහැලා ඔයා නාගදීපේ බැලුවට පස්සේ ඊළඟට කෝවිලකට යන්න තියෙනවා. නායනතිව් නාගපූෂානි අම්මාන් කෝවිල්. ඒකට තමයි අපි දැන් යන්නේ. ඉතින් නාගදීපේ ඉඳන් සාමාන්‍ය විනාඩි 15ක 20ක වගේ වෝක් එකක් තමයි තියෙන්නේ මේ අම්මාන් කෝවිලට. මම දැන් ඉන්නේ කෝවිල ගාව. කෝවිලට වහලා බලන්න වෙන්නේ නැහැ ඇතුළ. දැන් අපි මෙතනවත් ඩ්‍රෝන් ෂොට් එකකට යන්න බලමු. ඒක කලින් අපි මෙතන අදාළ නේවි ඔෆිසර් කන්ටැක්ට් කරගන්න ඕන. එයාවත් කන්ටැක්ට් කරගෙන ලස්සන ඒරියල් view එකක් අපි බලමු. රයිට්. අපි බලමු ඒක. හරි ලස්සන.
මේ විදිහට තමයි අපිට පේන්නේ නාගපූෂානි හම්බාන් කෝවිලේ ඒරියල් view එක. නායනදේව දූපතේ එක පැත්තක නාගදීපය අනිත් පැත්තේ මේ නාගපූෂානි හම්බාන් කෝවිල. අන්න ඒක මේ දූපතේ මම දකින්නේ අයිකොනික් view එකක් විදියට. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් නාගපූෂානි හම්බාන් කෝවිල ගාව තියෙන ජෙටි එක. ඈතින් පේන්නේ නාගදීප පන්සල ගාව තියෙන ජෙටි එක. ඉතින් ඔයාලා දකින්න ඇති අම්මාන් කෝවිල වටේ view එක කොහොමද තියෙන්නේ කියලා නයිනතිව් වල ඔය අපි ඩ්‍රෝන් ෂොට් එක ගත්තේ පොඩි ටයිම් එකක් හම්බුණා වැස්ස නැති ටයිම් එකක්. ඒ ටයිම් එකේදී බලලා තමයි ඔය ෂොට් එක ගත්තේ. ඉස්සරහට වුණ දැන් ආපහු පොද ගන්න පටන් ගන්නවා. වැස්ස නම් අපිට මාර සැපක් දෙන්නේ. මුළු ටුවර් එකම දිය කරනවා. ඉතින් ඔයා හැස් vlog YouTube channel එක subscribe කරලා නැති කෙනෙක් නම් දැම්ම ගිහිල්ලා subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක යාළුවන්ගෙන් අතර share කරන්නත් අමතක කරන්න එපා. අපි දැන් ඉන්නේ හරියටම නාගදීපේ ජැටියගේ. අපි නාගදීපට එන්ට උනේ නාගදීප පන්සල ගාව තියෙන ජැටියෙන්. දැන් එක්සිට් වෙන්නේ අම්මාන් කෝවිල ගාව තියෙන ජැටියකින්. අපි දැන් ආපහු යන්න ඕන බෝට්ටුවෙන් කුරිකඩ්ඩුවන් ජැටියකට. එතන තමයි අපි පටන් ගත්ත තැන. දැන් අපි එතනට ආපහු යා. බෝට්ටුවත් ඇවිල්ලා තියෙනවා. වැස්ස නම් අඩු වෙලා තියෙනවා. පොඩ්ඩක් අපි යන සානුකම්පිතව හිතලා තියෙනවා වගේ දෙයියෝ. එහෙනම් අපි මුහුද මැදදී හම්බෙමු. So, in the second time in my life, I got a smooth boat ride on this beautiful sea. Wow. Look at this awesome view. That's awesome. Okay, I met 3 friends on this boat today, so let's take a selfie with them. Excuse me, bro, can I have a selfie with you? Yeah. Okay. Subscribe my channel has vlog Sri Lanka. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි ගියපු ඩෙල්ෆ් අයිලන්ඩ් එකට සහ නයනතිව් අයිලන්ඩ් එකේ ටුවර් එක අවසන් වෙන්නේ. මීට වඩා ලස්සන view එකක් අපේක්ෂාවෙන් තමයි අපි ආවේ. නමුත් අපි අපේක්ෂා කරපු view එක අපිට ගන්න බැරි වුණා. ඒ නිසා නැවත හමු වෙන්නේ බලාපොරොත්තුෙන් මේ දූපත් දෙකට මෙන්න මේ විදිහට මම සමුදෙනවා. මේ වෙලාවේදී විශේෂයෙන්ම මතක් කරන්න ඕන නාවික හමුදාවේ නිලධාරීන් අපිට ලොකු සහයෝගයක් දුන්නා මේ යන හැම ලොකේෂන් එකකදීම. So you guys are so amazing. Job done very well. එයාලගේ සර්විස් එක highly appreciate කරනවා. මෙතනින් එහාට අපි තව ලොකේෂන් වලට යන්න හිතාගෙන හිටියා. නමුත් අයහපත් කාලවුණ තත්ත්වය නිසා අපිට ඒවට යන්න වෙන්නේ නැහැ. ඒ නිසා අපිට දැන් අපි බුක් කරපු හොටෙල් එකට යන්න සිද්ධ වෙනවා මේ වෙලාවේදී. එහෙනම් අපි දැන් යම් මෙතනින් අපේ විලා එක පැත්තට. අපි හොටෙල් එකට ආවා. අපි බලමු හොටෙල් එක ඇතුළේ කොහොමද කියලා. අපි අද නයිට් එක ගෙවන්න තෝරගෙන තියෙන්නේ ග්‍රීන් විලා ස්ටාර් කියන මේ විලා එක. හොටෙල් එක සම්බන්ධ විස්තර ටික මම ඉස්සරහට ගෙන ඇතුළට ගිහිල්ලා අපි යනවා හොටෙල් එක ඇතුළට. අපි යන රූම්ස් ටික බලන්න. අපි ඔක්කොම 19 දෙනෙක් වගේ ඉන්න නිසා අපි තීරණය කරා ෆැමිලි රූම්ස් 5ක් බුක් කරන්න. ඒකට අපි තෝරගත්තේ ජෙෆ්නා ටවුන් එකේ තියෙන මෙන්න මේ ග්‍රීන් ස්ටාර් විලා කියන ප්ලේස් එක. රූම් නම්බර් 1 looking good. Room number 2 not bad. Berarti mana? Right. Okay. AC rooms. Ada nih. Right. නෝලක් නෑ. රූම්ස් එක ලස්සනට තියෙනවා. අපි ඒක රෙඩි කරලා RGB එකක් තියලා RGB ෆෑන්ස් වලට RGB තියලා මම නම් ඉතින් එච්චර ලොකු RGB ෆෑන් කෙනෙක් නෙවෙයි. රාවට පොඩ්ඩක් ඉතින් මෙන්න මේ විදිහට තමයි ඉතින් අද අපි නවතින්න ඉන්න තෝරගත්ත තැන. රූම්ස් ඔක්කොම කීයද? 5යි නේ. රූම්ස් 5යි. right. Oh, media. Okay. Kai. Nanti. Mana? Mai kana ne? Mai. Ne, itu enggak. Ni kai. Ya kai, dekai, tunai, hatarai, pahat. Megatin. Megatin apa? Okay. Washrooms
මේ විදිහට තමයි තියෙන්නේ. මේ ෆැමිලි රූම්ස් පහටම අපිට ගිය රුපියල් 35000ක වගේ මුදලක්. looking good. අවුලක් නැහැ. boom box. හා හා enjoy කරනවා. okay. oh sorry. ඉතින් අපි මේ විලායක බුක් කරේ කිචන් එකත් එක්ක තමයි. මම ඔයාලට ප්‍රයිස් මෙන්ෂන් කරන්න කොහොමද කියලා. අපි එහෙනම් යන් කිචන් එක පැත්තේ බලන්න මේ බඩු ටික තියලා. අයියා කිචන් එකද කිචන් එක පැත්තේ. උඩ යන්න කියන්නේ කොහෙන්ද? ඉතින් යන් කිචන් එක බලන්න. අපි දැන් මේකෙ උඩ ගියා. හරියට යන්න ඕනේ නේද? දැන් මෙතනට යන්නේ කොහොමද? බෝට්ටු ගෙදර යන්න වෙන්නේ. මෙන්න මේකයි ප්‍රශ්නේ. වරින් බලන්න. මේක කයිස්ටා. තම්බි. ඔයා ගන්න මේ ටික ඇතුලේ. අරගෙන පුළුවන්ද? අපි බඩු ටික බලමු. අර වතුර කොටේ තමයි අරගෙන නම. අපි බඩු ටික අතරින් තේ ඔක්කොම බඩු කෑම කන ටිකට. දැන් මෙහෙම උන්නේ නේ බං කෑම. අපි ගාව කෑම තියනවා නේද? ඒ ටික කාලා ටික අපි කාමරවල තියාගෙන කෑම ප්‍රශ්න නැහැ නේද? නැත්නම් පස්සේ රෙස්ටොරන්ට් දෙනවා. නැත්නම් ඔයාලගේ එන්න ඕනේ. ඔව් එන්න වතුරේ ගන්න. බඩු ටික අරගෙන බෙදාගෙන කෑම කාමර ටික. එළියේ තියෙනවලුඩ. ඔව් ඒක තමයි. ඒ ඉරණ කයි. මේ යරන් ඉන්න ලොස් වැඩි. ඔය වෙන ටිකට විතරක් ආව නම් හරි නේද? එහෙනම් මගේ vlog එක මෙතන ඉවර කරනවා. නම් අපි හෙට දවසේ හම්බෙලක අදට සමු ගන්නවා. ජය වේවා.